හායි යාළුවනේ කුක් විත් දර්ශ channel එකෙන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේමයි මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ඉස්සෙල්ලාම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ මේ මං අද අරන් ආවේ ඔයාලට අවුරුදු කාලෙට අනිවාර්යයෙන්ම තියෙන අනිවාර්යෙන් හැම ගෙදරකම වගේ හැදෙන අලුත් අවුරුද්දේ අනිවාර්යෙන් හදන හත් මාළුවට අවශ්‍යම දෙයක් වෙන සුපිරිම සුපිරි කජු මාළුවක්. ඉතින් යාළුවනේ මං ඉස්සෙල්ලා වීඩියෝ එකකින් ඔයාලට පෙන්නුවානේ අපි මේ කජු කඩන් ආවේ කොහෙන්ද කියලා. ඔන්න ඉතින් දැන් අපි මේ සුපිරිම සුපිරි කජු මාළුව හදන්න පටන් ගමුද. ඉතින් යාළුවනේ මට මේ කජු මාළුවේ කජු ටික කපන තාලේ නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මට බබත් එක්ක කජු කපන්න බැරි නිසා මේ කජු මාළුවට කජු ටික කපලා දුන්නේ අපේ ආතා තමයි. මේ තියෙන්නේ ඒ කපපු කජු ටික. මම මේ කජු ටික ඉස්සෙල්ලාම තාච්චියකට දාලා වතුර ටිකක් දාලා ඒක රත් කරගන්නවා. ඒකෙන් කජු කිරි ටිකයි මේ කජු වල උඩ පොත්තයි අයින් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මං කජු ටික පොඩ්ඩක් නිවෙන්න තියලා ඊට පස්සේ මේ කරල් ටිකක් කඩලා ගන්නවා. මොකද මේ වෙනකොට අපේ ගෙදර සෙනඟ ගොඩක් ඉන්න නිසා ඒ කජු ටික මදි. ඉතින් ඒකේ කලවමට තමයි මම මේ කරල් ටික කඩලා ගත්තේ. ඉතින් යාළුවනේ මේ ඉන්නේ අපේ ආතා තමයි. මට ඉතින් කජු ටික කපලා විතරක් නෙමෙයි ලෙල්ලත් සුද්ධ කරලම දෙනවා ඔන්න. ඉතින් බලන්නකෝ ඉස්සරින් දැන් මෙයාලා දුක් විඳලා ඒ අත්වල දැන් හැටි දකිද්දිත් දුකයි. හොඳටම වැරහැලි වෙලා. ඒ වුණාට ඒ හිතවල තියෙන ආදරේ නම් චුට්ටක්වත් අඩුවක් නැහැ. ඉතින් යාළුවනේ මං ඔන්න ඊට පස්සේ පොල් ටිකකුත් ගාලා අරගෙන පැත්තකින් තියාගත්තා. ඒ වගේම ඒකට ලුණු, අමු මිරිස්, රම්පේ, කරපිංචා යන ටික කපලා අරගෙන මෙන්න මෙහෙම පැත්තකින් තියාගත්තා. ඉතින් මම නම් මේ මාළුවට සුදු ලුණු දාන්නේ නැහැ. ඔයාලට ඕනි නම් සුදු ලුණු බිකි දෙකකුත් දාන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊට පස්සේ දරලිපේ මම මේක තාච්චියක් රත් වෙන්න තියලා ඒක රත් වෙලා ඉනකොට ඒකට තෙල් ටිකක් දාගත්තා. ඒ තෙල් ටික රත් වීගෙන එනකොට මම ඒකට අඹ ටිකකුත් දාගත්තා. ඒ අඹ ටිකත් හොඳට පුපුරගෙන එනකොට මං අර කපලා අරන් තියාගත්ත ලුණු, කරපිංචා, රම්පේ, අමු මිරිස් වගේ ටික තෙලට බෙදෙන්න දැම්මා. ඉතින් ඒ ටික චුට්ටක් බෙදෙනකන් හැන්දෙන් එහා මෙහා කර කර විනාඩියක් විතර හිටියා. ඒක සාමාන්‍ය ප්‍රමාණයට බැදීගෙන එනකොට අපි අර කපලා අරන් තියාගත්ත මේ කරල් ටිකට මං ඔන්න පහේ ටික ඉස්සෙල්ලාම දාගත්තා. ඉස්සෙල්ලාම තුනපා කුඩු ටිකක්, ඒ වගේම ලුණු කුඩු ටිකක්, ඒ වගේම ඒකට කහ කුඩු ටිකකුත් දාගත්තා. හැබැයි මම මේකට මිරිස් කුඩු නම් දාගත්තේ නැහැ. ලස්සන පහ පාටකට මේ කජු මාළුව ගන්න ඕනිනේ. ඒක නිසා අපි මේක මිරිස් කුඩු නොදා හදමු. ඉතින් දැන් මං අර බැදීගෙන එන පහේ ටිකට මේ කරල් ටිකත් එකතු කරලා ඒකත් ලාවට තැම්බෙන්න චුට්ටක් තියලා තිබ්බා. ඒ වගේම මං අර ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු පහේ තියෙනව නේද කරපිංචා, රම්පේ, ලුණු, අමු මිරිස් වගේ ඒවා. මං එකෙන් චුට්ටයි තෙලට දැම්මේ. මං ඉතුරු ටිකත් මේ වෙලාවේ අර පහේ ටිකත් එක්ක තැම්බෙන්න දැම්මා. ඉතින් දැන් මගේ ටික නම් මෙන්න මෙහෙම තැම්බීගෙන එනකොට මං ඒකට දී කිරි ටිකක් දාලා ඒකත් චුට්ටක් මේ කරල් ටික තැම්බෙනකන් වහලා තිබ්බා. ඉතින් යාළුවනේ මේ වෙනකොට කජු ටික දාන්න නැත්තේ ඇයි දන්නවද? ඉස්සෙල්ලා මං උණු වතුරෙන් කජු ටික තම්බලානේ ගත්තේ. ඉතින් මං හිතුවා මේකට මිටි කිරි ටිකක් දාලා ඊට පස්සෙම කජු ටික දානවා කියලා. මොකද ඒක අපිට මාළුවට ඇති ප්‍රමාණයට මං තම්බගෙන තියෙන්නේ. ඉතින් දැන් මං ඔය දැම්ම මිටි කිරි. ඉතින් යාළුවනේ ඔන්න මිටි කිරි ටිකක් දාලා ටිකක් තැම්බෙන්න තියලා ඊට පස්සේ මම ඒකට කජු ටික එකතු කළා. දැන් ඔයාලට පේනව නේද? මට කජු ටික දාපු වීඩියෝ එක ගන්න බැරි වුණා. ඉතින් දැන් මම මේකට මේ කජු ටික එකතු කරලායි තියෙන්නේ. ඉතින් ඔයාලට දැම්මම පේනව නේද මේ කජු මාළුවේ ලස්සන කහ පාටක් නේද තියෙන්නේ. ඔන්න දැන් මගේ කජු මාළුවේ අන්තිම අදියරට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අන්තිම අදියරට කිව්වට වෙන කිසිම දෙයක් කරන්න නෑ ළමයි. ඉතින් දැන් තියෙන්නේ අපිට මේක මම නම් චුට්ටක් හින්දව ගත්තා. මොකද කජු මාළුව මේ කරල් වගේ දේවල් හින්දුවාම මාරම රසයි. ඉතින් ඒක නිසා මම මේක ටිකක් හින්දෙන්න තියලයි ලිපෙන් බාගත්තේ. ඉතින් දැන් තියෙන්නේ කන්න තමයි. ඔයාලටත් කජු කිරි 10ක් හම්බුණත් ඇති. ඒකට මේ කරල් ටිකක් හරි බෝංචි ටිකක් හරි දාලා හදලා බලන්නකො මේ වගේ
රසම රසයි හොඳද? හදලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේ ලස්සන රසම රස වීඩියෝ එකකින් හමු වෙමු. අපේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා අපිට සපෝට් එකක් ලබා දෙන්න. ඒ වගේමයි මම මේ වීඩියෝ එක අවසානයටත් ඔයාලට කියන්නේ මේ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.